ඔයාගේ ෆෝන් එකෙන් වීඩියෝ කරපුව පැහැදිලි නැද්ද? අද කියලා දෙන්නේ ඔයාලා ෆෝන් එකෙන් වීඩියෝ කරපු වීඩියෝ එකක් HD quality-ට ගන්න කොහොමද කියලා. ඉතින් guys සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට සෑම දිනාටම සුබ දවසක්. වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් guys ඔයාලා මුලින්ම Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඔයාලගේ search bar එකේ type කරගන්න video enhancer කියලා. ඊට පස්සේ guys ඔයාලට එයි මෙන්න මෙතන video quality enhancer your tools කියලා. ඉතින් guys ඔයාලා මෙන්න මේ app එක download කරගන්න ඕනි. මගේ phone එකේ දැනටමත් මේ app එක download කරලා නිසා මම මේ app එක open කරගන්නවා. ඉතින් guys මෙන්න මේ app එක your tools කියන app එක open කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා video කියලා. ඉතින් මේ video plus icon එක touch කරාට පස්සේ ඔයාලගේ upload කරගන්න අවශ්‍ය වීඩියෝ ටික එනවා. ඉතින් guys මම මෙතනින් මට අවශ්‍ය වීඩියෝ එකක් select කරගන්නවා. ඉතින් guys මම තප්පර ගානක වීඩියෝ එකක් select කරගන්න. ඔයාලට මේක පෙන්වන්න අවශ්‍ය නිසා. ඉතින් guys ඊට පස්සේ මෙන්න මෙහෙම වම් පැත්තේ පහළ කෙරවලේ enhance කියලා දෙනවා HD කියලා icon එකක් එක්ක. ඉතින් ඒක touch කරන්න. ඒක ටච් කරලා මෙන්න මෙතන ඇඩ් එකක් ප්ලේ වෙනවා අන්ලොක් කියලා තියෙනවා වම් පැත්තේ යට කෙළවරේ. ඉතින් මේ අන්ලොක් කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාලට මේක ලෝඩ් වෙනවා පේනවා. ඉතින් guys මෙතනදී ඔයාලගේ ෆෝන් එකේ ඇඩ් එකක් ප්ලේ වෙන්න පුළුවන්. ඉතින් ඒ ඇඩ් එක ප්ලේ වෙන එක නතර කරගන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක දැම්මා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක මම description එකේ දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ ඇඩ් එක ප්ලේ වෙන එක නතර කරගන්න. ඉතින් guys ඔයාලට පේනවා මෙන්න මෙහෙම වම් පැත්තේ මැද හරියේ මේ එක කියලා අකුරක්. ඉතින් guys මේ එක කියන එකට උඩ ටච් කරාට පස්සේ ඔයාලට පේනවා AI enhance කියලා 100ට ගාණක් වැටෙනවා. ඉතින් ඒ 100ට ගාණ complete වුණාට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක enhance කරගන්න පුළුවන් HD quality එකට පත් කරගන්න පුළුවන්. ඉතින් guys මම මේ වීඩියෝ එක speed up කරනවා මේක ඉක්මනට ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. මොකද ඔයාලගේ කාලෙත් ඉතුරු වෙන හින්දා. ඔන්න guys දැන් අපිට enhancement complete කියලා වැටුණා. ඉතින් guys ඔයාලගේ වීඩියෝ එක තිබ්බට වැඩිය quality එකකින් enhance වෙලා ඇති. දැන් ඔයාලට මේක ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් guys මේ app එකේ තවත් විවිධ effect දාගන්න පුළුවන්. ඔයාලට speed එක වෙනස් කරගන්න පුළුවන්. cut කරගන්න, ඒ වගේම crop කරගන්න, ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් filters දාගන්න පුළුවන්. ඉතින් guys මේ filters සියල්ලම නොමිලේ ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න guys මම ෆිල්ටර් එකක් මේකට ඇඩ් කරා. ඉතින් guys දැන් අපි බලමු මේක සේව් කරගන්නේ කොහොමද කියලා. ඉතින් guys මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන 1080p කියලා සිලෙක්ට් වෙලා. ඉතින් මේ 1080p කියලා සිලෙක්ට් වෙලා තියෙන කොට ටච් කරාට පස්සේ ඔයාලට මේක අවශ්‍ය resolution අනම්මනම් මේ දේවල් හදාගන්න පෙන්වනවා. ඉතින් මෙතනින් 2K 4K ඔයාලට දාගන්න පුළුවන්. 1080p දාගන්නත් පුළුවන්. මෙතනින් FPS එක frame rate එක හදා ගන්නත් පුළුවන්. quality එක medium ද high ද low ද කියලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. ඉතින් guys මම මෙතනින් 30 FPS දාලා 1080p දාලා quality එක high දීලා මේක save කරනවා. ඔයාලට ගොඩක්ම මම use කරන tip එකක් කියලා දෙන්නම්. YouTube video එකක් මම හදද්දී මම ගොඩක් වෙලාවට 720p වලින් තමයි මේක export කරගන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ save කියන icon එක click කරන්න. එතකොට ඔයාලට automatically මේක save වෙනවා පෙන්නනවා. ඔන්න guys අපේ වීඩියෝ එක save වෙලා තියෙනවා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ වීඩියෝ එකක quality නොමිලේම වැඩි කරගන්නේ. මේ app එක සම්පූර්ණයෙන් free. ඔයාලට මේක ad play වෙන එක නවත්ත ගන්න ඕන නම් මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා ෆෝන් එකේ අනවශ්‍ය ad play වෙන එක නවත්තගමු කියලා. ඉතින් ඒක බලලා ඔයාලට ඒ settings හදාගෙන අනවශ්‍ය විදිහට ad play වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් guys අද වීඩියෝ ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලා මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් උදහස් සියලුම දේවල් comment එකකින් ඉදිරිපත් කරන්න.
ඉතින් guys මේ වගේ වැදගත් වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට බලා ගන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක share කරන්න ඔයාලගේ යාළුවන්ටත් මේ දේවල් දැනගන්න පුළුවන්. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.